පාඩම් කරන විදිහ වෙනස් කරමු. ඔබගේ දරුවාගේ ප්‍රතිඵලය 120කින් වර්ධනය කරන්න මේක උපකාරී වෙනවාමයි. විභාගයට පාඩම් කරන්න පටන් ගන්න කොතනින්ද? පාඩම් කරලත් ලකුණු නැද්ද? විභාගයට කලින් සූදානම් කරගන්න ඕනේ දේ විභාගය ළඟයිද? පාඩම් කරන විදිහ වෙනස් කරමු. අයිබෝන් දෙමාපියනි දරුවනි. විභාගය ළඟ එනකොට ඔබේ දරුවා පොත් අරගෙන පැය ගණන් පාඩම් කරනවද? ඒත් අවසානයේ බලාපොරොත්තු ප්‍රතිඵලය නොමැතිද? එහෙනම් සමහර විට ප්‍රශ්නය පාඩම් කරන පැය ගණන නොවේ. පාඩම් කරන විදිහයි වෙනස. අද අපි කතා කරන්නේ විභාගයට සූදානම් වෙන දරුවෙකුට ඉතාමත් වැදගත් දෙයක් ගැන. ඒ තමයි හොඳ ස්ටඩි ප්ලෑන් එකක්. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔබට ඔබේ දරුවා හෝ ඔබටම භාවිතා කරන්න පුළුවන් සරල ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. ඔබගේ එහෙම නැත්නම් ඔබගේ දරුවාගේ ප්‍රතිඵලය 120කින් වර්ධනය කරන්න මේක උපකාරී වෙනවාමයි. වැඩි වේලාවක් පාඩම් කිරීම විසඳුමක්ද? අපි බොහෝ වෙලාවට හිතන්නේ දරුවෙක් වැඩි වේලාවක් පොත් බලනවා නම් ඔහු හෝ ඇය හොඳින් පාඩම් කරනවා කියලා. නමුත් පැය 6ක් පොත ඉස්සරහා වාඩි වෙලා ඉඳීමත් පැය 4ක් අවධානයෙන් පාඩම් කිරීමත් එකම දෙයක් නෙවෙයි. ඒ නිසා පළමුවෙන්ම අපි දරුවට කියලා දෙන්න ඕනේ වැඩි වෙලාවක් නොවේ. නිවැරදිව පාඩම් කරන්න. ඒකට තමයි සැලැස්මක් අවශ්‍ය වෙන්නේ. මුලින්ම විභාගය දක්වා තිබෙන කාලය බලන්න. පළමුවෙන්ම කරන්න ඕනේ දේ ඊටම සරලයි. විභාගයට තව දවස් කීයක් තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ විෂයන් සියල්ලම ලියලා ගන්න. උදාහරණයක් විදිහට සිංහල, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි අනෙකුත් විෂයන්. ඊට පස්සේ Tamanට අමාරු විෂයන් තෝරාගන්න. මොකද හැම විෂයටම එකම කාලයක් වෙන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අමාරු විෂයට වැඩි කාලයක්. ඔබට ගණිතය අමාරුයි නම් ගණිතයට වැඩි කාලයක් දෙන්න. විද්‍යාව හොඳින් පුළුවන් නම් ඒකට සාපේක්ෂව අඩු කාලයක් වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ටයිම් ටේබල් එක ඔබට ගැලපෙන්න ඕනේ. අනිත් කෙනාගේ ටයිම් ටේබල් එක කොපි කිරීමෙන් ඔබට ප්‍රතිඵලයක් නැහැ. ඔබේ දුර්වලතා හඳුනාගෙන ඒවා ශක්තිමත් කරන්න තමයි ස්ටඩි ප්ලෑන් එකේ අරමුණ. පැය ගණනට වඩා සෙෂන්ස්. දැන් අපි වැදගත්ම කොටසට එමු. පැය ගණන් එක දිගට පාඩම් කරනවට වඩා පාඩම් කාලය කොටස් කරගන්න. උදාහරණයක් විදිහට විනාඩි 45ක් පාඩම් කරන්න. ඊට පස්සේ විනාඩි 10ක් හෝ 15ක් විවේකය ගන්න. විනාඩි 10ක් හෝ 15ක් විවේකයක් ගන්න. ඊළඟ සෙෂන් එක පටන් ගන්න. මේ විදිහට දවසේ පාඩම් කාලය සැලසුම් කරන්න පුළුවන්. හැබැයි මේ විවේක කාලය ෆෝන් එකේ රැඳෙන පැය භාගයක් කරගන්න එපා. විවේකය කියන්නේ මනසට විවේකයක්. ෆෝන් එක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. අද දරුවන්ට තියෙන ලොකුම ඩිස්ට්‍රැක්ෂන් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එක. විනාඩි 5ක් බලන්නම් කියලා ෆෝන් එක අරගෙන YouTube එකට හරි TikTok එකට හරි ගියහම සමහර වෙලාවට පැය භාගයක් ගත වෙනවා කියලා තේරෙන්නේවත් නැහැ. ඒ නිසා පාඩම් කරන වෙලාවේ ෆෝන් එක පැත්තකට තියන්න. අවශ්‍ය නම් දෙමාපියන්ට පුළුවන් මේ ගැන එකඟතාවයකට එන්න. මේකට සරල නීතියක් අනුගමනය කරන්න. පාඩම් කළාද කියලා නෙවෙයි ඉගෙන ගත්තද කියලා බලන්න. තවත් වැදගත් දෙයක් තියෙනවා. පොත දිහා බලාගෙන ඉන්න එක පාඩම් කිරීමම නෙමෙයි. පාඩම් කරපු දේ මතකද? ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද? පාස්ට් පේපර්ස් කරන්න පුළුවන්ද? ඒවා තමයි වැදගත්. ඒ නිසා ස්ටඩි ප්ලෑන් එකට පාස්ට් පේපර්ස් සහ රිවිෂන් සඳහා වෙනම කාලයක් වෙන් කරන්න. දවස අවසානයේ රිවිව් එකක්. දවස අවසානයේ විනාඩි 5ක් අරගෙන තමන්ගෙන් ප්‍රශ්න 3ක් අහන්න. අද මම මොනවද ඉගෙන ගත්තේ? මට තව මොනවද අමාරු? හෙට මම මොනවද කරන්න ඕනේ? මේ පුංචි පුරුද්ද දවසින් දවස කරගෙන ගියොත් ඔබේ ස්ටඩි ප්ලෑන් එක තවත් හොඳ එකක් කරගන්න පුළුවන්. දෙමාපියන්ට විශේෂ පණිවිඩයක්. දෙමාපියන්ටත් මේ වෙලාවේ මම පුංචි දෙයක් කියන්න කැමතියි. විභාගය ළඟ එනකොට දරුවා හැම වෙලාවෙම පාඩම් කළාද? තව පාඩම් කරන්න. ෆෝන් එක තියන්න. කියලා කියන වචන විතරක් කියන්න එපා. ඒ වෙනුවට දරුවත් එක්ක වාඩි වෙලා අපි මේ විභාගයට කොහොමද සූදානම් වෙන්නේ කියන එක ගැන කතා කරන්න. දරුවගේ ස්ටඩි ප්ලෑන් එක ක්‍රියාත්මක කරගන්න උදව් වෙන්න. අපි මේ විභාගයට කොහොමද සූදානම් වෙන්නේ කියලා කතා කරන්න. දරුවගේ ස්ටඩි ප්ලෑන් එක හදන්න උදව් කරන්න. දරුවාට අවශ්‍ය පරිසරය හදලා දෙන්න. මොකද විභාගය දරුවගේ විතරක් සටනක් නෙවෙයි. පවුලක් විදියට යන එක ගමනක්. ඔබගේ අවසන් තීරණය. අද මේ වීඩියෝ එක බැලුවට පස්සේ එක දෙයක් කරන්න. කඩදාසියක් ගන්න. ඔබගේ විභාගය ලියලා ගන්න. විෂයන් ටික ලියන්න. අමාරු විෂයන් හඳුනා ගන්න. ඊළඟ දවසේ පාඩම් කරන වෙලාවන් වෙන් කරගන්න. හෙට ඉඳන් කරනවා කියලා කල් දාන්න එපා. අදම පටන් ගන්න. මතක තියාගන්න. විශාල ජයග්‍රහණයක් එක දවසකින් ලැබෙන්නේ නැහැ.
දවසින් දවස කරන පුංචි උත්සාහයන් එකතු වෙලා තමයි විශාල ජයග්‍රහණයක් හැදෙන්නේ. ඒ නිසා ඔබේ ඉලක්කය ලොකු වෙන්න පුළුවන්. හැබැයි අද කරන්න ඕනේ වැඩේ පුංචි එකක් වෙන්න පුළුවන්. අද එක පාඩමක්, අද එක පැයක්, අද එක පියවරක්. ඒ පුංචි පියවර තමයි හෙට ඔබව ජයග්‍රහණය වෙත කැඳාගෙන යන්නේ. ඒ නිසා මේ වැඩේ හෙටට කල් දාන්න නැතුව මේ දැන් ස්ටාර්ට් කරන්න. ඔබ ස්ටඩි ප්ලෑන් එක හදලා ඉවර නම් කමෙන්ට් බොක්ස් එකට ගිහිල්ලා ඩන් කියලා මැසේජ් එකක් දාන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ රිසල්ට් එක ආවට පස්සේ රිසල්ට් එක සඳහන් කරලා කමෙන්ට් එකක් දාන්න. ඒ දවස තමයි ඔබ වෙනුවෙන් අපි සතුටුම වෙන දවස. මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් ලයික් කරන්න. විභාගයට සූදානම් වෙන ඔබ වගේ දරුවෙක් ඉන්න තවත් දරුවෙකුට, දෙමාපියෙකුට මේක ෂෙයා කරන්න. තවත් මේ වගේ පවුලකටත් දරුවන්ටත් ප්‍රයෝජනවත් වීඩියෝ සඳහා OT channel subscribe කරන්න. ඔබේ ජයග්‍රහණයට අපෙන් පුංචි තල්ලුවක් OT channel. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු යමු. ජයග්‍රහී සුබ දවසක් වේවා.